ඔන්න අද වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙනවා Behance වෙබ්සයිට් එක පාවිච්චි කරලා ඉවරලා කොහොමද ඔන්ලයින් ජොබ්ස් හොයාගන්නේ කියලා. Okay. ඉතින් මේකත් අර Fiverr Upwork වගේ වෙබ්සයිට් එකක් තමයි. ගොඩක් අය මේක දන්නේ නැති, සමහර විට දන්නේ නැති අය ඇති. එහෙනම් අපි වැඩි කතා නැතුව ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොකද්ද මේ Behance වෙබ්සයිට් එක කියලා. right ඉතින් Behance සයිට් එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් මුලින්ම මේක රෙජිස්ටර් වෙමු. රෙජිස්ටර් වෙන්න කරන්න තියෙන ඔයාලට මෙතන උඩම පේනවා ඇති මෙනු අයිකන් එකක් තියෙනවා. අන්නේ මෙනු අයිකන් එක ටච් කරන්න. ඊට පස්සේ මෙතන ලොගින් කියලා බටන් එකක් තියෙනවා. ඒක ටච් කරන්න. ඊට පස්සේ අපිට මෙතනට ඊමේල් එක පාස්වර්ඩ් එක දීලා account එකක් හදා ගන්න පුළුවන්. මම මෙතනදී Google account එක පාවිච්චි කරලා ගැලින්ම account එක හදා ගන්නවා. මේ විතර Google icon එක ටච් කරලා ඊමේල් එකක් තෝරගෙන ඊට පස්සේ මේ විදිහට කන්ටිනියු දෙන්න ඕන. ඊට පස්සේ අපි බර්ත්ඩේ එක දාන්න වෙනවා. ඒකට මෙන්න මෙතන බර්ත්ඩේ එක දාන්න ඕනේ. මාසේ තමයි මෙතන දාන්න ඕන. ඊට පස්සේ year එක දාන්න ඕන. ඊට පස්සේ religion එක ශ්‍රී ලංකා. ඊට පස්සේ create account කියන බටන් එක ටච් කරන්න. ඊට පස්සේ අපිට මෙතන තෝරන්න වෙනවා අපි කවුරු විදිහටද මේක පාවිච්චි කරන්න කියලා. පළවෙනි එකේදී තියෙන්නේ අපි ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ. ඒ කියන්නේ අපි අනිත් අයගේ වැඩ තමයි කරන්නේ, ජොබ් කරන්නේ. දෙවෙනි එකේදී I am a hirer. ඒ කියන්නේ අපි අනිත් අයව වැඩට ගන්න කෙනෙක් විදිහට තමයි මේකේ ඉන්නේ. ඉතින් අපි මේකේදී අපිනේ දැන් ජොබ් හොයන්නේ. ඒ හින්දා මේ පළවෙනි එක තමයි දෙන්න ඕන. ෆ්‍රීලාන්සර් කියන එක I am a creative or freelancer කියන එක. ඊට පස්සේ මෙතනින් ටොපික් එකක් තෝරගන්න ඕනේ. එක ටොපික් එකක් ඔයා කැමති ටොපික් එක. ඉතින් මෙතන ගොඩක් බලා ගන්න පුළුවන් වෙනවා. graphic design, game design, sound, advertising අනම්මනම් කියලා ගොඩක් දේවල්. ඔයාලා මෙතනින් කැමති එකක් තෝරගන්න. ඔයාලා කරන වැඩේ අනුව ඔයාලා මෙතනින් තෝරගන්න. මම දැන් මෙතනදී නිකන් graphic design කියලා තෝරගන්න. ඊට පස්සේ next දෙන්න. ඊට පස්සේ අපේ account එකේ home page එකට මේ විදිහට එනවා. right දැන් අපි අපේ account එක හදාගෙන ඉවරයි. දැන් අපි අපේ profile එක create කරගන්න ඕන. create කරගන්න ඕනේ මේක profile එක හදලා තියෙන්නේ. අපි ඒක edit කරගන්න ඕන. edit කරන්න තියෙන්නේ මෙතන ආයි menu icon එක touch කරලා ඉවර වෙලා මෙතන me කියලා තියෙනවා. upgrade to pro කියන එකට උඩින් අන්න එක touch කරන්න. ඊට පස්සේ මේ විදිහට අපේ profile එකේ නම බලා ගන්න පුළුවන් වෙනවා. ඒක ටච් කරන්න ඕන. ඊට පස්සේ මේ විදිහට අපිට මේකට banner image එකක් දාන්න කියලා එනවා. ඊට පස්සේ profile info edit කරන්න බටන් එකක් පෙන්නනවා. ඊට පස්සේ project එකක් create කරන්න කියලා තියෙනවා. ඉතින් මේ දේවල් ටික තමයි අපි හදා ගන්න තියෙන්නේ. ඉතින් මෙතනදී අපි මුලින්ම edit profile info කියන එකට යමු. ගියයින් පස්සේ ඒකේ අපේ first name, last name, ඊට පස්සේ location, city අනම්මනම් ඒ දේවල් ටික company name එක වගේ දේවල් අපිට මෙතනට edit කරගන්න පුළුවන්. work experience අන්න ඒ වගේ දේවල්. ඊට අමතරව අපේ Instagram, ඊට පස්සේ Facebook, LinkedIn, Twitter වගේ account තියෙනවා නම් ඒවා මෙතනට link කරගන්න පුළුවන්. ඊට පස්සේ වැදගත්ම දේ තමයි මෙන්න මේ පල්ලෙහාට යද්දි තියෙනවා අපේ description එකක් දාන්න. ඉතින් මේ description අනිවාර්යෙන් ඔයාලා දාගන්න ඕන. හොඳ description එකක් හදාගෙන මෙතනට දාන්න. ඉතින් ඔයාලා කැමති විදිහට මේ දේවල් ටික වෙනස් කරගන්න. profile pic එක ඔයාලා කැමති එකක් දාගන්න. ඊට පස්සේ ඔයාලා work experience ඔයාලගේ හැටියට ඒවා වෙනස් කරගන්න. social media account තියෙනවා නම් ඒවා මේකට link කරගන්න. ඒ දේවල් ටික ඔයාලට කරන්න පුළුවන් කිසි අවුලක් නැතුව. දැන් අපි බලමු මේක හරහා කොහොමද job එකකට apply කරන්න කියලා. ඒකට ආයි මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ menu එක එක touch කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන jobs කියලා තියෙනවා section එක. අන්න ඒකට යන්න. ඒකට ආවයින් පස්සේ ඒකේ පල්ලෙහාට යද්දි අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙතන jobs තියෙනවා. ඉතින් මේ තියෙන ඔක්කොම මේ job ads තමයි. ඔයාලා පේන ඇති video editor position, web designer, ඊට පස්සේ digital marketing, ඊට පස්සේ senior graphic designer, social media and content manager අනම්මනම් කියලා ගොඩාක් දේවල්, ගොඩාක් jobs, job vacancies මෙතන තියෙනවා. ඉතින් ඒ දිනත් එක්කම තියෙන ඒවා කොච්චර දවසකට කලින්ද දැම්මේ කියලා අපිට මේක ෆිල්ටර් කරලා ගන්න පුළුවන්. අපිට කැමති job මොනවද තියෙන්නේ කියලා හොයාගන්න advanced filters වලට ගිහිල්ලා මෙතනින් අපිට categories ටිකක් දීලා තියෙනවා.
මේ කැටගරි සිලෙක්ට් කරලා ඉවර වෙලා අපිට ඕන කරන ටයිප් එකේ ජොබ් හොයාගන්න පුළුවන්. මම දැන් මෙතනින් ඔයාලට කරලා පෙන්නන්නම්. මම මෙතනින් කැටගරිස් කීපයක් තෝරගන්නම්. කැටගරිස් තෝරගත්තායින් පස්සේ අපිට ලොකේෂන් එකක් තෝරන්නත් පුළුවන්. අපිට ඕනේ මොන රටෙන්ද වගේ ඒ ජොබ් එක ඕනේ මොන රටෙන්ද කියලා අපිට රටේ නම සර්ච් කරලා මේ විදිහට ගන්න පුළුවන්. මම ශ්‍රී ලංකාව කියලා දැම්මා. අපි දැන් ලංකාවේ ජොබ් ටික මුලින්ම බලමු කොහොමද ලංකාවේ ජොබ් තියෙන්නේ කියලා. සිටි එකකුත් තෝරන්න කියලා තියෙනවා. කැමති නම් එහෙමයි, නැත්නම් ප්‍රශ්නයක් නැහැ. මම ශ්‍රී ලංකාව කියලා විතරක් දාලා වෙලා apply filters දෙනවා. දුන්නට පස්සේ මෙන්න මේ විදිහට අපිට jobs ටික filter වෙලා එනවා. full time jobs 40ක් කියලා මෙතන පෙන්නනවා. jobs 40ක් තියෙනවා මෙතනදී. ඉතින් මේ විදිහට අපිට jobs ටික බලා ගන්න පුළුවන්. මම දැන් ඔයාලට නිකන් කරලා පෙන්නන්නම් කොහොමද මේකට apply කරන්න කියලා. මම මේ පළවෙනි job එක select කරන්නම් මේ විදිහට. මම මේ නිකන් කරලා පෙන්නන්න විතරයි කරන්නේ. ඒක select කරාට පස්සේ අපිට job එකේ විස්තර ඔක්කොම ටික මෙතනදී පෙන්නනවා. job type එක full time, location එක anywhere, ඊට පස්සේ on site ඒ කියන්නේ කොහෙට හරි ගිහිල්ලා කරන්න තියෙන එකක්ද කියලා මෙතනදී කියන්නේ. ඒක not required, remote වගේ remote කියන්නේ ගෙදර ඉඳන් කරන්න පුළුවන්. ඒ කියන්නේ කොහේ හරි ඉඳන් කරන්න පුළුවන් online. අපි දැන් මේ හොයන්නෙත් online jobs නේ. එතකොට මේ වගේ ඒවා තමයි අපිට අවශ්‍ය කරන්නේ. ඊට පස්සේ මෙතන පල්ලෙහාට ගියන් පස්සේ අපිට job එකේ විස්තර ටික තියෙනවා. මොනවද අපිට කරන්න තියෙන්නේ මේකෙදි. අපේ රෝල් එක මොන වගේද, කීයක් ගෙවනවද, අන්න ඒ වගේ දේවල් ටික මෙතනදී බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ පල්ලෙහාට ගියන් පස්සේ job එකට apply කරන්නේ කොහොමද කියලා instructions දීලා තියෙනවා. create one high quality short form vertical video using provided assets. ඒ කියන්නේ දැන් මේ job එකේ හැටියට එක short form vertical video එකක් හදන්න ඕන. ඒගොල්ලෝ දීලා තියෙන assets පාවිච්චි කරලා video editing assets පාවිච්චි කරලා ඒ කියන්නේ sample එකක් වගේ ඒගොල්ලොන්ට අවශ්‍ය තියෙන බලන්න. මම දැන් ඔයාලට මේක නිකන් කරලා පෙන්නන්නම්. apply කියන බටන් එක ටච් කරමු. මම දැන් මෙතන continue දෙනවා. continue දුන්නායින් පස්සේ මේ වගේ වෙනම වෙබ්සයිට් එකකට තමයි එන්නේ. ඉතින් ඒකට ගියායින් පස්සේ පල්ලෙහාට ගියාම application එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒකේ අපේ නම, email එක, WhatsApp number එක, Google Drive link එක අපේ වීඩියෝ එකට, ඒ කියන්නේ අපි දැන් වීඩියෝ එක හදලා වෙලා ඒක Google Drive එකට දාලා ඒකේ link එක තමයි මෙතනට දාන්න ඕනේ. ඊට පස්සේ අපේ portfolio එකේ link එක. portfolio කියන්නේ අපි කලින් කරපු projects ටික දාලා තියෙන පොඩි වෙබ්සයිට් එකක් වගේ එකක්. ඒ කියන්නේ ඒ වගේ එකක අපි කලින් කරපු project තියෙනවා. අපිට පුළුවන් ඒක කවුරු හරි client කෙනෙක් අපි හරහා වැඩ කරගන්නෙද්දී sample ඉල්ලුවාම ඒක share කරන්න portfolio එක. ඒ වගේම මේකෙදී අපිට video example එකක් දීලා තියෙනවා. කොයි වගේ video එකද හදන්න තියෙන්නේ කියලා. මේකෙදී video assets ටික download කරගන්න දීලා තියෙනවා. ඊට පස්සේ video specs ටික, ඒ කියන්නේ format එක කොහොමද තියෙනවා, resolution එක, file type එක කොහොමද තියෙන්න ඕන කියලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේ application එක දාන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේකේ තියෙන අනිත් jobs වලටත් apply කරන්න තියෙන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එකත් හරියට නිකන් අර Fiverr, Upwork වගේ වෙබ්සයිට් එකක් තමයි. ඒවයිත් එහෙමනේ අපි ඇඩ් එකක් දානවා. ඒ ඇඩ් එක දැකලා කාට හරි වැඩක් කරගන්න ඕන නම් අපිට කතා කරලා පේමන්ට් එක කරලා වැඩේ වක් කරගන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි. හැබැයි වැඩේ වෙන විදිහේ පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා මේකේ. ඉතින් මම තාම මේ වෙබ්සයිට් එකේ පාවිච්චි කරලා මොකක්වත් ජොබ් එකකට ඇප්ලයි කරලා නැහැ. මම ඉස්සරහට මේකේ තියෙන ජොබ් එකකට ඇප්ලයි කරලා බලනවා. බලලා ඉවර වෙලා ජොබ් එක ප්‍රූව් වුණොත් මම ඒක ගැන වීඩියෝ එකක් ගේනවා. එතකොට ඔයාලට බය නැතුව වැඩේ තවත් විශ්වාසයෙන් කරන්න පුළුවන්. ඒ හින්දා එහෙනම් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරලා comment කරලා ඔයාලගේ යාළුවන්ට share කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් දෙකටම බලන්න කැමති නම් channel එක subscribe කරලා අනිවාර්යයෙන්ම bell notification එක ඕල් දාලා තියාගන්න. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔබට සුබ දවසක්.